ශ්‍රී ලාංකීය සිනමා ශාස්ත්‍රයේ ස්වර්ණ යුගයක් නියෝජනය කළ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව 26 වනදා සම්පූර්ණ කිරීමට සූදානම් කර ඇත. මාලනී ෆොන්සේකාගේ දේහය 25 වනදා පෙරවරු 10 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පිහිටි තරංගනී ශාලාව තුළ මහජන දර්ශනය සඳහා තබා තැබෙනු ඇති අතර සිනමා ආදරයේ මිනිසුන්ට සහ එතුමියගේ රසිකයන්ට අවසන් ගෞරවය පුද කිරීමට සුවිශේෂ අවස්ථාවක් ලබා දෙනු ලැබේ. ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්‍රයේ ඉතිහාසයේ සුවිශේෂ ස්ථානයක් හිමි කරගත් මාලනී ෆොන්සේකා සිය කලා ජීවිතය පුරාම සාමාන්‍ය ජනතාවගේ හදවත් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ අතර එතුමිය පිළිබඳ ජනප්‍රිය ආදරය තවමත් කිසිදු වෙනසක් නොමැතිව පවතී. සමනනී ෆොන්සේකා ජනප්‍රිය රංගන ශිල්පිනිය වන මාලනී ෆොන්සේකාගේ අවසන් ගමන සම්බන්ධයෙන් ප්‍රකාශ කරමින් කියා සිටියේ 26 වනදා සවස වේලාවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව මාලනී ෆොන්සේකාගේ අවසන් කටයුතු සිදු කිරීමට සියලු සූදානම් කටයුතු අවසන් කර ඇති බවයි. ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ ඉතිහාසයේ වැදගත්ම චරිතයක් ලෙස මාලනී ෆොන්සේකා සැලකනු ලබන අතර එතුමියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරවයෙන් සිදු කිරීම ඔහුගේ සේවය හා කීර්තිය පිළිබඳ ජාතික පිළිගැනීමකි. හෙළ සිනමාවට අමිල සේවයක් සැපයූ මාලනී ෆොන්සේකා සිය ජීවිත කාලය පුරාම හෙළ සිනමාවේ නිලි රැජින ලෙස පිළිගැනුණු අතර සිනමා ලෝකයේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකීය සමාජයේ ආදරණීය චරිතයක් බවට පත්ව සිටියාය. මෙවැනි පුවත් ඉදිරියටත් නැරඹීමට අපගේ ලිය සෙවන YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.